සර් උත්තරේ 8යිද? හරි පුතේ අපි බලමු. හරි බලමු කොහොමද දෙන්නේ කියලා. මේකේ අපි බලමු. මට දීලා තියෙනවා පුතේ මට දීලා තියෙනවා මෙහෙම එකක්. උත්තරාණ දීලා තියෙනවා. ඒතර අපිට දීලා තියෙනවා පැත්තක දිග 4ක් වෙච්ච ත්‍රිකෝණාංශ දෙකක් තියෙන්නේ. පැත්ත දිග 4යි 8යි වෙච්ච ත්‍රිකෝණාංශ දිග බලලා 4යි 8යි වෙච්ච ත්‍රිකෝණාංශ දෙකක් තියෙන්නේ. මේකේ මම අපිට කියන වර්ගඵලය හොයන්නයි. හරි. මේකේ මම කරන්නේ මුලින් මම මේ දිග මම හිතනවා A කියලා. A කියලා හිතුවොත් මේ දිග අටරින A වෙනවා. ක්ලියර්ද? ක්ලියර් සර්. අටරින A කියලා මට ගන්න පුළුවන්. අටරින A කියලා මම ඇතුලෙන් ලියා ගන්නම්කෝ. හරි. ඊළඟට ඔයා දන්නවා මේ කෝණයට මේ කෝණේ සමාන වෙන්න ඕනේ. හරිද? මේ කෝණය අංශක 90යි. මේ කෝණයත් අංශක 90යි. ඒ වගේ මේ පාදය සමාන වෙනවා. මේක ඒතර අපිට පේනවා සිමිලර් ට්‍රයැන්ගල් එකක් වෙන්න ඕනේ. සිමිලර් ට්‍රයැන්ගල් එකක් වෙන්න ඕනේ. එතකොට මම මේකට ඉලක්කම් ටික දාගමුකෝ. මෙයාට A B C D E කියලා දාගත්තොත් මේ කෝණයට ඉස්සරහින් තියෙන්නේ ED පාදයට අනුපාතය සමාන වෙනවා. කවුද BC පාදයේ අනුපාතය 1ට සමාන වෙනවා. කවුද? අංශකම් වලුවොත් එහෙම 8 ඍණ Aට සමාන වෙනවා. AC ආයි සමාන වෙනවා. කාටද? DAට අනුපාතයට AB. හරි. මේ දෙන්නා පඩ බැලුවම් පෙනෙයි ED අනුපාතයට BC අනුපාතය කියන්නේ 4/4යි 1යි. එහෙනම් මේක එකට සමාන වෙනවා කියලා ඔයාලට තේරෙනවානේ. හරි. මේ දෙන එකයිනේ. මම යන්නේ පැත්තෙන් මේ පැත්තෙන් එකයි කියලා ලියාගත්තා. මේ දෙන්න එකට සමාන වෙන්න මේ අනුපාතය. සර් ඒ කියන්න ඕනේ ED බෙදීම AB නෙමෙයිද? පොඩෙන්න AD බෙදීම මේ කොණේනේ AD බෙදීම ED කෝස. මේක නේද? මේ අන්තිමට ලියප එක නේද? ඒකේ AD කියන්නේ DAමනේ. AD කියන්නේ DM. AD බෙදීම AB. හරි නේද? මේකේ අංශ කණුඩ ඉස්සරහින් තියෙන්නේ EA. ඔව්. EA කියන අට ඍණ A. එතකොට අංශ කණුඩ ඉස්සරහින් තියෙන්නේ මගේ AC පාදය. ඊළඟට ආපහු මම කියන්නේ මෙන්න මේ කෝණයට ඉස්සරහින් තියෙන්නේ ED. ED යට මෙතනින් තියෙන්නේ BC. ඒකත් හරි. ඊළඟට මේ කතරේ දාපු කෝණයට ඉස්සරහින් තියෙන්නේ AD. AD කිව්වත් එකයි DA කිව්වත් එකයි. ගැටලුවක් නැහැ. ඊළඟට කතරේ දාපු ඉස්සරහින් තියෙන්නේ ආපහු AB. ඒතර මේ අනුපාතය ආවා. මේ අනුපාතයේ මේ දෙන්න 4
ED යට BC කියන 4:4 අනුපාතයට හින්දා 4:4 හින්දා එකයි මං යන පැත්තෙන් එක දාගෙන මම අටරින A යට AC කියන එක්කෙන එකට සමාන කරගන්න පුළුවන්. මේ දෙන්නව තමයි ඇල්ලුවේ දැන්. මේ දෙන්න ඇල්ලුවා හා සමානයි මේ දෙන්න ඇල්ලුවා හා සමානයි. මොකද අනුපාත එකයි මං පැත්තෙන් එහා පැත්ත එක දාගත්තේ මෙන්න මේ දෙන්න අනුපාත එක හින්දා. මේ දෙන්න එන්න තමයි මෙතන එක දාගත්තේ. හරි. එතකොට මට ලියන්න පුළුවන් AC කියන්නේ අටරින A කියලා මට කලින් එකේ අටරින A කියලා ගත්ත හැකි. මොකද මම ඒකෙන් තමයි මෙතන A ගත්ත අටරින A කියලා ඉතින් ගත්තේ කෙලින්ම මෙතනදී. සිමිලර් ට්‍රයැන්ගල්ස් ඉඳ මම ආපහු වතාවක් AC අටරින A කියලා ගත්තා. හරි. දැන් මේකේ මට ඕනේ මම ගන්නවා මෙහෙම. මෙයා Aනේ. එතකොට AC අටරින A කියලා මට දැන් එනවා මේකෙන් අනුපාතය අනුව. හරි. එතකොට මට පුළුවන් ABC ත්‍රිකෝණයට මම දානවා පයිතගරස් තියරම් එක. පයිතගරස් තියරම් එක දානවා ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයට පයිතගරස් තියරම් එක දැම්මොත් මම කලිනුත් කිව්වා කලින් ගණනේදී පළවෙනි පටන් ගන්නකොටම A වර්ගය ධන 4 වර්ගය ඉක්වල් වෙනවා 8 ඍණ A කියන එක්කෙනාගේ වර්ගයට. එහෙනම් අපි දිගාරිමු. A වර්ගය ධන 4 වර්ගය සමාන වෙනවා. ඒ දෙන්න සමාන වෙනවා මේ විදියට හිතන්නකො. මං කියන්නම් A ඍණ B කියලා එක්කෙනෙක් දීලාගේ වර්ගය හොයන්න කිව්වොත් අපි දන්නවා A වර්ගය ඍණ මැද ඍණ තියෙන හින්දා ඍණ පද දෙකේ ගුණිතය ඩබල් කරලා ලියන්න ඕනේ. ධන පිටිපස්ස එකාගේ වර්ගය. මේක තමයි මේකට එන සූත්‍රය. මේකට එන. ධන තිබ්බොත් මෙතන ධන, ඍණ තිබ්බහම මෙතන ඍණ. හරි. එහෙනම් මෙතන A කියන්නේ මේ දෙක අතර අපි දෙන්න කම්පෙයාර් කරොත් එහෙම 8 කියන්නේ A වෙනවා. 8 කියන්නේ A වෙනවා. 8 කියන්නේ A. එතකොට 8 වර්ගය 64යි. ඍණ දෙවාරයක් පද දෙක ගුණ කරොත් 8යි A වෙනවා ධන A වර්ගය කියලා එනවා. ඊට පස්සේ මේක දැක්කම ඔයාලට පේනවා ක්ලියර්ද? මම ප්‍රශ්න තියනවාද? හරි. මේකේ මේ A ඍණ B දිගාරින විදිය තේරුණාද? A ඍණ B වර්ගයේ දිගාරින විදිය තේරුණාද? ඒක තේරුණා. හරි. එතකොට ඒකේ තියෙන සංකේතات එක්ක දැන් මම සංකේත තුනේ නේද කියලා පෙන්වන්නේ. ඒ දෙක කම්පෙයාර් කරොත් එහෙම මගේ A කියන්නේ 8යි මේකේ හැටියට B කියන්නේ A. දිගහැරියොත් A වර්ගය කියන්නේ 8 වර්ගය 64යි. ඍණ පද දෙකේ ගුණ කරලා ඩබල් කරන්න ඕනේ. දෙවාරයක් පද දෙක ගුණ කරාම 8යි A. ධන පස්සේ කාගේ වර්ගය A වර්ගය. ඊළඟට A වර්ගය අපිට දෙපැත්තෙන් සුළු කරනවා. කපලා දාන්න පුළුවන්. දෙන්න කැපෙනවනේ. දෙපැත්තෙම සමානයි. මට ඉතිරි වෙන්නේ 4 වර්ගය 16යි. මේ පැත්තේ 64යි. මේ පැත්තේ කීයද? 8 8යි 16යි A වෙනවා. හරි. මම මේ පැත්තේ 16යි මම ලියන අපහු මකලා ගන්නම්. මම මේකේ ආපහු ලියනවා සුළු කරලා ගත්තොත් එහෙනම් මට පේනවා මෙයා මම සුළු කරන්න යන්නේ. මෙන්න මෙයා සුළු කරන්න යන්නේ ආපහු. 16යි A මට මෙහෙට ගේන්න පුළුවන්.
16යි මට මේකට කියන්න පුළුවන්. ඒක සමාන වෙනවා 64 ඍණ 16. 16න් 64න් 16ක් ගියොත් කීයද? 64න් 16ක් ගියොත් අපිට එනවා 16ක් අඩු කරමු. කීයද? මෙතන 8යි මෙතන 48ක් කියලා එනවා. 16යි ඒ. ඊට පස්සේ අපි කෙලින්ම ඒ තනි කරගන්න 16න් බෙදමු දෙපැත්තම. 48ට 16 ඒ 8 වරක් 16 වරක් 3 16 32යි 32යි 16යි 48යි කියන්නේ ඒට එනවා 3ක්. ඒට එනවා 3ක් එනවා. හරි. අපි දැන් ඒ හොයාගත්තා. මේ ටික ක්ලියර්ද මේ වෙනකන් ටික? තේරුණා සර්. තේරුණානේ? හරි. එතකොට දැන් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවද පුතේ කොහොමද? මට ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තොත් ලේසි වෙයි මම මේක මකන්න යන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා සර්. හරි. එහෙනම් දැන් සර් මකනවා මේ එතකොට ටික. ඒ කියන්නේ 3 නේද? ඒ කියන්නේ 3යි. ඔව්. ඒට ආවේ 3යි. ඒ කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයා. ඒට 3යි. එතකොට මම මේ උසවල් දෙක හොයාගත්තනේ 8 ඍණ A කියලා. ඒ කියන්නේ මෙයා 5යි. මෙයත් 5යි. හරිද? එයත් 5යි. මෙයත් 5යි. හරි. ඊළඟට දැන් ඊට පස්සේ මේ 4 5 නේද? මොකද? මොකද ඊට කියන්නේ? පස්සේ 4 වරක් 5 නේද උත්තරේ සර්? 4 වරක් 5 නෙමෙයි උත්තරේ. මොකද මෙතන තියෙන්නේ ඍජු කොනාශ්‍රයක් නෙමෙයිනේ. දිගපළ වැඩි කරලා ගන්න. මගෙන් අහන්නේ රතු පාටින් අඳුරු කරපු කොටසේ වර්ගඵලය. මෙතන තියෙන්නේ මොකද්ද? සමාන්තර රාශියන්නේ. මේ ඔව් දෙන්නට සර්. මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්නට මේ දෙන්න සමාන්තරයි. අපිට එක්කෝ ඔයාලට පුළුවන් ත්‍රිකෝණ කඩලා ගන්නත් පුළුවන්. ත්‍රිකෝණ සමාන්තර රාශිය පෙවුනේ නැත්නම් ත්‍රිකෝණ කඩන්නක් ගන්න. නැත්නම් මෙතන සමාන්තර රාශියක්. සමාන්තර රාශියක වර්ගඵලය හොයන්නේ කොහොමද? ට්‍රැපීසියම් වර්ගඵලය හොයනවා හා සමානයි නේ. සර් තේරුණාද? මේ කියන්නේ සර් මේ ඒ කියන්නේ සර් එක් කොනක ඉඳන් අනෙක් කොනට දිග වැඩි කිරීම උත්සාහ හරිය නැද්ද ඒකට? නෑ මේක සමාන්තර රාශියනේ පුතේ. සමාන්තර නෑ රාශියක් සර් කියන්නේ කියන්නේ ඒකේ උස පාදේ පළල් පාදෙන් වැඩි කරනව නෙමෙයි. ඒ කියන්නේ ඔව්. ඒක සම්පූර්ණ පල්ලෙන් ඒ කියන්නේ කෙලින් ඉරක් ඇඳලා ගත්ත පළ නෙමෙයි සර්. ඔයාගේ කොතනින් ඉඳන් කොතනද? මෙතන ඉඳන් මම මේ දැන් මෙතන ඉඳන් මේ නේ යන්නේ දුරද? ඒ කියන්නේ පළල අපි 4යි කියලා ගත්තොත් පළල කියන්නේ ඔය පැත්ත. මේ මං යන්න පැත්තද මේ පැත්තද? ඔව් සර්. ඒ පැත්ත පළල සමාන්තර රාශිය පුතේ වර්ගඵලය හොයන්න. සමාන්තර රාශිය ඇත්තටම වෙන්නේ මෙහෙම හැඩයන් එන්නේ. අපේ ඍජුකෝණාශ්‍රය කියන්නේ දිගපල්ල වැඩි කරලා ගන්නෙ මෙන්න මේ වගේ එකක්. හරියට අංශක 90ක් තිබ්බොත් තමයි අපිට දිගපල්ල වැඩි කරලා ගන්න පුළුවන්. ත්‍රිකෝණාශ්‍රයකට සමතල රේඛයක් තිබ්බොත් දිගපල්ල වැඩි කරලා ගන්න පුළුවන් ත්‍රිකෝණී වුණොත්. අපි ඊට වඩා ඇන්ගල් වුණොත් පාද ටික ඒතර අපිට දිගපල්ල වැඩි කරලා ගන්න බෑ. අපිට ගන්න වෙන්නේ සමාන්තර පාද දෙක එකතු කරලා හිතන්නකො මේ AB කියලා ලම්බක උස H කියලා හිතුවොත් සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බක උසෙන් වැඩි කරලා තමයි ගන්න වෙන්නේ. මොකද දිගපල්ල වැඩි කරලා ගත්තොත් අපිට කියන්නේ AB කියලා එන්නේ. හරිද? මම ඉලක්කන්දයක් දාගන්නම්කෝ. මෙතන සමාන හින්දා 5යි 5යි කියලා දාගන්නම්කෝ. උස දාගමු මෙයා කියන්නේ 4යි. හරි. මගේ සූත්‍රය අනුව පාපුත කියන්නේ දෙක වැඩි කිරීම පළල. දෙලින්ම 4 වඩා 5 20ක් කියලා එනවා. මේ ඍජුකෝණ මම කියන්නේ ඍජුකෝණාශ්‍රයක් වුණොත් තමයි මේ දිග පළල කියන්නේ. මොකද ඔයා දිග පළල වැඩි කරලා ගත්තට ඔයාට මේ ත්‍රිකෝණ කෑලි දෙකේ වර්ගඵල දෙක එකතු වෙන්නේ නැහැ නේද? මේ වැඩිපුර එකතු කරගෙන නේද ඔයා කරලාගෙන තියෙන්නේ. ඒතකොට මේ පොඩ පැටලිලා තියෙන ගාන. ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලයයි සමාන්තර රාශි වර්ගඵලයයි හොයන්නේ ක්‍රම දෙකකට.
එතකොට ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. උදේ ක්ලියර්ද? සමින්දු? ඔව් සර්. නෑ මේ ඔව් දිග මං එහෙම හිතුවේ සර් මේ ට්‍රැපීසියම් එක එහෙමනේ ගන්න සර්. මම එහෙම හිතුවේ සර් මේ ට්‍රැපීසියම් වල එහෙමනේ ගන්නෙ. මේ ට්‍රැපීසියම් වල. උඩයි යටයි එකතු කරලා ඔව්. ට්‍රැපී එහෙමනේ හොයන්නේ සර්. එතකොට දැන් මේකත් ආ ට්‍රැපීසියම් එකේ තියරම් එකමයි යන්නේ සර්. ඔව් හරි ට්‍රැපීසියම් තියරම් තමයි. ඒතකොට ට්‍රැපීසියම් එකේ වෙන්නේ මොකද්ද? සමාන්තර පාද එකතු කරා ඒක දෙකෙන් බෙදුවා වැඩි කරා ලම්බ කුසේ. ක්ලියර්ද ඔව් නැද්ද? සර් මේ ඒක තමයි අර මම ලම්බක උස කියලා 4 කියලා තමයි ගත්තේ සර් එකේ. ඔව් ලම්බ කුස 4යි. හරි පුතේ. ලම්බ කුස 4යි. ඊට ඔව් වඩා දෙන්නේ නැහැ. ඒක හරිනේ. එතකොටම ඒක හරි ඒක හරි. ලම්බ කුස 4යි. එතකොට වාගේ සමීකරණේ සූත්‍රයේ එන්නේ මේක වර්ගඵලය හොයාගන්න පුතේ. ට්‍රැපීසියම් දැන් මට ආපු රූපේ එන්නේ මෙහෙමනේ පුතේ. 5යි 5යි ලම්බක උස 4යි. හරිද? එතකොට මට එන්නේ සමාන්තර පාද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා ලම්බක උසෙන් වැඩි කරා. සමාන්තර පාද දෙක කියන්නේ 5 වරක් 5යි 5යි 10යි 10යි දෙකෙන් බෙදුවොත් ආයි 5යි වැඩි කිරීම 4යි උත්තරේ 20යි කියලා එන්නේ වර්ග අපිට මේක යුනිට් මොකුත් දීලා නැහැ නේ වර්ග එකක 20ක් කියලා එන්නේ. ක්ලියර්ද කියපු එක? තේරුණා සර්. තේරුණානේ? මේ මම හිතනවා තේරුණා කියලා. හරි. ඒක ලොකු රොකට් සයන්ස් එකක් නෑ වෙනසකට තියෙන අතර සිමිලර් ට්‍රයැන්ගල්ස් හොයාගෙන අපිට අනුපාත ටික හොයාගෙන ඊට පස්සේ අනුපාත මොකද්ද මේ පාද අතර අනුපාත සමාන වෙනවා සිමිලර් ට්‍රයැන්ගල්ස් වල. එතකොට අනුපාත හොයාගෙන අපිට ඉතුරු පාදයේ සම්බන්ධයක් අරගෙන ඊට පස්සේ පයිතගරස් දාලා පයිතගරස් වලින් ඒ හොයාගෙන දන්න පාදේ හොයාගෙන ඊට පස්සේ ට්‍රැපීසියම් වර්ගඵලය හොයාගෙන ගණ්ඩායි තියෙන්නේ. ඒකේ ලොකු දෙයක් නැහැ රූප සටහන මේ ජ්‍යාමිතිය පුතේ ජ්‍යාමිතිය රූප සටහන් දැක්කහම අපි අර ගාන දිහා බලලා අපිට අර ගණන් හදලා තියෙනවා ජ්‍යාමිතිය. ඒකට අපිට ගාන දැක්කම අපිට පේනවා මේ රූප සටහන මේක ඇතුලේ මහරි ත්‍රිකෝණ කෑලි අපිට පේන්න ගන්නවා. අර ගණන් දෙක තුනක් හදලා හරියන්නේ නැහැ ජ්‍යාමිතියට පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ. මේ හරි. ඊළඟ ගාන අපිට තියෙනවා බලන්න පුතේ මේ ගාන බලන්න. මේ ගාන ගන්න බලන්න. අඳුරු කොටසේ වර්ගඵලය මගෙන් අහන්නේ. අඳුරු කොටසේ වර්ගඵලය පොඩි හින්ට් එකක් දෙන්නම් අර කලින් මතක ත්‍රිකෝණයක් මම අර රේෂියෝ තියරම් එක කරද්දි කට්ටිය ත්‍රිකෝණ ඇඳගෙන වැඩක් කරා. ඒ වගේ පොඩි දෙයක් මේකේ තියෙනවා. බලන්න හිතලා දෙයක් කරන්න බලන්න. මේ අර අතන මේ ඍජුකෝණ සමචතුරස්‍ර මේ මැදටද මිඩ් පොයින්ට්ද? මොකද පුතේ? අර සමචතුරස්‍ර මිඩ් පොයින්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනද? එහෙම අපිට දත්තයක් දීලා නැහැ මේ ගානේ. ඒක නෙමෙයි සර් මේ අනිත් එක. නෑ නෑ. එහෙම දත්තයක් දීලත් නැත. nice. අපිට එහෙම කියලාත් නැහැ. වර්ග සෙන්ටිමීටර 71.5යි. මගෙන් අහන්නේ 71.5යි. අපි බලමු. මේකේ තියෙන සමචතුරස්‍ර තියෙන පුතේ.
දිග පළල 13යි 12යි වෙච්ච ඒකක 13යි 12යි වෙච්ච ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. ඒක ඇතුලේ සමතුලිත සැකිල්ලක් තියෙනවා. මට කියන්නේ වටේ වර්ගඵලය මම අහන්නේ පාඩ කරපු කෑල්ලේ වර්ගඵලය. දුර මොකක්ද සෙල්ලමක් දාලා මම පොඩි හින්ට් එකක් දෙන්නම්. දිග පළලට සමගාමී සමීකරණ දෙයක් ලියා ගන්න. දිග පළල දෙකට මොකද්ද පුතේ? ඔව් සවිතු. මොකක්ද සර් කිව්වේ? එතන අපි සිංහලෙන් දන්නේ නැහැ සර්. සෝරි. ඕකේ. මේකේ තියෙන රෙක්ටැන්ගල් එකක් තියෙන පුතේ. මේකට ඔයා ඉක්වේෂන් දෙකක් ලියා ගන්න. write equation two equation for width and the length එකට. මේකේ එක සයිඩ් එකක් 11 අනිත් සයිඩ් එක 13. එතකොට ඔයා මේ සයිඩ් එකට මම පොඩි තව කලින් හින්ට් එකක් දුන්නානේ මේ පොඩි මේ නිර්මාණය කරගන්න කියලා ඉරි ටික ගහගෙන මොකක්ද කරගන්න කියලා ඒකත් කරගෙන දිග පළලට width එකටයි length එකටයි ඔයා ඉක්වේෂන් දෙකක් ලියලා ඉක්වේෂන් දෙක නොදන්න අපි unknown දෙකකින් තමයි ලියා ගන්න වෙන්නේ. two unknowns වලින් ලියා ගන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ ඉක්වේෂන් දෙක සුළු කරලා ඒ unknowns දෙකට values දෙකක් අරගෙන බලන්න මම දැන් ගාන කිව්වා. two unknowns ලියාගෙන මේකේ shaded area එක තමයි මගෙන් අහන්නේ. එතකොට වඩ ලොකු එකේ area එක හොයාගන්න පුළුවන් 11 into 13 කියලා. එතකොට ඒ area එක හොයාගෙන ඒක කොහොමද දන්නවනේ ඒක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ආව මැද්දේ වෙච්ච මැද තියෙන සමදර්ශ වල සයිඩ් එක length එක ගන්න වෙනවා. සයිඩ් length එක. බලන්න